වෙල්කම් ටු ලොක් පොසොන් දන්සැල කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇක්ටන් නගරයට යන්න යනවා ගෙදරින් දැම්ම. එතකොට අපිට යන්න තියෙන හැතැම්ම 46ක් 46 miles 46 minutes. කොහොමද අද වෙදර් එක? gloomy. ජූන් gloom. මේ ජූනි මාසයේ 28 වෙනිදා. මේකට කියන්නේ ජූන් gloom කියලා. ජූන් gloom කියන්නේ perfect weather එක දන්තරට. අර දවසම මෙහෙම තිබ්බ බඩුම තමයි. right මම ලියපු සින්දුවක් තියෙනවා සුදේශ් මානකොටගේ මහත්මයා ගායනය කරපු සින්දුව දාන්න යනවා. සින්දුව අහගෙන අපි යන් එනං ගමන ඇක්ටන් කැලිෆෝනියා. California Panduya Medin අපේ පන්සල පේනවා ෆස්ට් ලුක් එක පන්සලේ. ඇමරිකාවේ යන පාරක යද්දි මෙයාගේ පන්සලක් නැගින්න ලැබෙනවා කියන්නේ. ඇක්ටන් කැලිෆෝනියා බුද්දිස්ට් ටෙම්පල් එකේ දන්සැල ලොස් ඇන්ජලිස් කැලිෆෝනියා. ඇක්ටන් කැලිෆෝනියා කියන්නේ ලොස් ඇන්ජලිස් කැලිෆෝනියා වල තියෙන පොඩි සිටි එකක් 30 miles north from Los Angeles. අද පට්ට දාට මෙන්න වලාකුළු තියෙන්නේ කන්දේ අද. වලාකුළු උඩුපිනේ වදින ගන්න ඇවිල්ලා. කොහොමද ලස්සන? පසුම් දන්තලේ කලින් ධර්ම විව් පොයින්ට් එකේදී අවුරුද්දක් කර බලන් ඉන්න පුළුවන් මේ මිටගෙන. කිසිම අවුලක් නැතුව. අනුරාධපුර පොන්නර ගියා වගේ බලන්න ලස්සන. මත් මිත් සිතින් දොහොත් මුදුන්දී සාදකයත්දී සුපිරියට තියෙනවා දැන් පන්සල එන්න ලස්සන වෙනවානේ. හැම මාසෙම අලුත් වෙනවා. බලන්න වලාකුළු කෙලින්ම පොඩි දුරක් තියෙන අහසට අපි දැන් ඇත්තටම කියලොත් එහෙම මුහුදු මට්ටමේ නම් අඩි 3000ක් උඩින් ඉන්නේ. ඒ කියන්නේ අපි ඉන්නේ පැසිෆික් කෝස්ට් සයිඩ් එකේ ඇමරිකා එක්සත් ජනපදයේ. අපි ඉන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැසිෆික් ඕෂන් එක සයිඩ් එකේ. ඒතර මේ ඇක්ටන් කැලිෆෝනියා නගරේ තියෙන මුහුදු මට්ටමේ නම් අඩි 3000ක් වගේ උඩින්. අහස උසට නැග ගියාට නැහැනේ ආස්සේ රැඳෙන්නේ. කොහොමද ලස්සන? මේක තමයි ඇක්ටන් කැලිෆෝනියා පන්සලේ වෙසක් එකෙන් පස්සේ අපි කරන මහා පොසොන් දන්සලේ පළවෙනි දවස. මේ ඉන්නේ අපි කුසල් මල්ලි. අහිංසකයි රටක් වටි. කොහොමද කුසල් මල්ලි ජීවිතේ? ඔයාලට විතර මොනවද හිතෙන්නේ? ඔය ලංකාවට ගන්නේ මුල්ලේ නේ. මේ කුසල් මල්ලි ලැජ්ජාකාරයා අහස ඔයදන්න අපි අහසට ගොඩක් ළඟින් ඉන්නේ කියලා. මේ මුහුදු මට්ටම අඩි 3000ක් උඩ අපි ඉන්නේ. ඔව්. දැන් දන්සල පටන් ගන්න තියෙන අදත් පුරුදු පරිදි මේ වань මම නම් දැකලා නැහැ කොහොමද පන්සලක මං ගියේ පන්සල එහෙම තියෙනවද දැන ලෝකේ. බුදු පිළිමයට ඔටෝමැටිකලි මල් පිපෙනවා. බුදු පිළි වටේට ගානට මල් සෙටප් කරලා තියෙන වань ඔක්කොම මල් පිපෙනවා. මේ වань. දැන් කැලිෆෝනියා ප්‍රාන්තේ මේ මල් තියෙනවනේ එක එක මල් වර්ග තියෙනවනේ. සර්පින්නක් ඉස්සන් බලන්න ඕනේ. මේ හැම මලක්ම සෙටප් කරලා තියෙනවා. ඒ ආමුදු සැලසුම් සහගතව කරාද? එහෙනම් මන් දන්නේ මොකද සිද්ධිය කියලා. හැබැයි හැම ගහක මල් පිපෙන හැම කාලෙම මල් තියෙනවා આવොත්. ඒ කියන්නේ සමහර මල් තියෙනවා සමයක පිපෙන මල් තියෙන ගස් තියෙනවනේ. වින්ටර් එක පිපෙන මල් තියෙනවා. මේ මං එන කාලේ නම් හැම ගහකම මල් පිපිලා. කොහොමද මේක හිතා ගන්න පුළුවන්ද? ඒකට දන්සලේ කිචන් එකට යන්න බලන්න ලස්සන මල් පිපිලා කියන්නේ කෙලින්ම බුදු පිළිමයට මල් ඕනේ නැහැ පූජා කරන්න කවුරු මේ බලන්න. ගාන සෙට් කරලා තියෙන්නේ මල්. මේ පන්සලේ මාර පිළිම සෙට් එකක් තියෙනවා ආසයි වරුවා. මේ බලන්න මේක ෆෝන් ලුක් එක. මේක කොහමද? අරක කොහමද? එකට එකක් නොදෙවිනි. පිළිම අතර තරගයක්ද? මේක බලන්න. මේ පන්සලේ තියෙන පිළිම අතරේ මම හැම විතරම එකට එකක් නොදෙවිනි. මේකේ තමයි නියම කතාවක් තියෙන පිළිමයක්. මේක වියට්නාමයේ ස්පෙෂල් ආටිස්ට් කෙනෙක්ට කියලා හදලා ගෙනාපු එකක්. අපි ගිහලා බලමු පොඩ්ඩක්. ඒ මාර කතාවක් තියෙනවා කියනවා කවුරුන් පොඩ්ඩක් අදාහගමු ෂෝට් ඇන්ඩ් ස්වීට්. දැන් මං යනකොට මං විතර ඉඳන් ඇවිල්ලා තියෙන වාහන දෙකක් ඇඳිලන්ත ඇවිල්ලා ඉන්නවා. ඩිලන්ත ඇවිල්ලා තියෙන එහා පැත්තේ තියෙන කාර් එකක් කාගෙද දන්නේ නැහැ. මේ තියෙන අපි පන්සල ඉස්සරහ දන්සල ඉස්සරහ සිංහ දජේ 7A. ජේතවනේ. ඒ තමයි කිචන් එක. කිචන් ක්‍රූ එකට බහලා පොඩ බලමු ගිහලා අපි. මේ අපි දන්සලේ කිචන් එක අද තමයි මම විතර කලින් ඇවිල්ලා තියෙන බේසික් මෙන්න. කපන්න කොටන්න ගොඩක් දේවල් තියෙනවා. කරවල තියෙනවා මෙන්න. මේ පාර කරවල කිලෝ 10ක් කියලා ලංකාවෙන්
පැක් බයි සූරිය පොඩක් මෙන්න සූරිය පොඩක්ට ෆ්‍රී ඇඩ් එකක් අපි දෙනවා ඩ්‍රයි ෆිෂ් කට්ට කරවල සූරිය නිෂ්පාදන මේක ෆ්‍රී ඇඩ් එක ශ්‍රී ලංකා නම්බර් 1 cooking pot for real නයිනි sorry මේ අපි ගිය පාර කුක් කළේ මේ කරවලද මේ කරවල ගිය පාරත් කුක් කරේ ඔව් මං හිතන්නේ වීඩියෝ කරන්න කවන්න දවසට දිනවද මේ කරවල හොඳයි ගිය පාර කරවල රසයි ඒක. අපි නම් කරවලට සපෝට් එකක් දීමේ සූරිය පොඩක් කියන්නේ ලෝකල් නිෂ්පාදනය ලංකාවේ අපි යන රෙකමෙන්ඩේෂන් දෙන ඇමරිකාවෙන් බඩු හොඳයි කියලා ඊළඟ අවුරුදු දන්සලට ෆ්‍රී කරවල අපිට සූරිය පොඩක් එක මේ තියෙන්නේ සූරිය පොඩක් කරවල හොඳයිලු අපේ ලේඩිස්ලා අප්‍රූව් කරා මේක මේ කිචන් එක මේ පැත්තේ හදලා තියෙනවා අර කවුරුත් තාම නෑ බේස් එක යමින් දන්සලේ මේ පාර හොඳට හට් එකේම ගහලා තියෙනවා රයිට් නියමයි සුපිරි යල්ලා සූදානම් දන්සලට අද ලංකාවේ ෆුඩ් ස්ටෑන්ඩ් එකකුත් තියෙනවා නේ ලංකාවේ ෆුඩ් ස්ටෑන්ඩ් එකක් තියෙනවද ඔව් ලංකාවේ ප්‍රින්ටර් නයිස් ඉලක්කිය කප්ප සවුන්ඩ් කොහමද සයිට් ලයිට් එක නැද්ද අපිට දෙන්න ලයිට් එක නැද්ද අපිට කරුණානේ ඉලන්ත මේ බ්‍රෙක්ෆාස්ට් එක ඩිලාන්ත ළඟ ඇවිත් නම් කිරිබත් මම බ්‍රෙක්ෆාස්ට් කාලේ වාව් මේ බතුත් තියෙනවානේ කිරිබත් එක අපි කැටයක් කමුනේ රයිට් කිරිබත් කට සම්බලයි බ්‍රෙක්ෆාස්ට් එක මම අරන් තියෙන්නේ මම එක්කන් නිලන්තර මහන්සිලා දැන් අපි ඇප්‍රීෂিয়েට් කරන හැම දෙයක්ම අපි දන්තලක් කරනවාගේ නේකට අපේ ආමුදුරනේ ගන්න කට සම්බලේ මේ දාඩි දැම්ම සුපිරියටම සීතල මේ වෙද එක මාරුන ටක් ගාලානේ කිරිබත් එකට ගම්මත් දෙමු නෑ අපි නිලන්ත මේ මම කාලේ ඉන්නේ මම මේ කන්නේ නිලන්ත ගෙනාපු එකට ඇප්‍රීෂিয়েට් කරන්න බඩගින්නට නෙවෙයි thank you නිලන්ත නෑනි මේ වනේ හදුවේ thank you එවන් අපි කන්නේ සිංහ රජ සේවනේ මීට කලින් කවුරු කාලා තියෙන්නේ සිංහ රජ සේවනේ කිරිබත් මම රිවිව් එකක් දෙනවා ලයිව් කාලා මේක හරියද මේ නයිනි හදපු කිරිබත් අපි නිලන්ත නයිනි හෝම්මේඩ් සුපිරිය තියෙනවා මේ දන්සලේ කට ගැස්ම කියලා මම කියන්නේ මේකට දන්සලේ අපි කැම කන්ට අපේ 6ක් විතර තියෙනවා එවන් කිරිබත් එකට ගොඩක් බෙරු වෙලත් නැහැ සම්බලේ මයිල් ටු ස්පයිසි නැහැ කෙලින්ම දකුණේ කෑම done almost උදේ දානේ දන්සලේ මේ නයනිගෙමුයි ඉරන්ත මහත්මයාගෙමුයි ආර දානේ දවසට දන්සල තියෙන්නේ නියමයි පර්ෆෙක්ට් දවසනේ මේ හොඳට ලස්සන හදාගෙන තියෙන කෑම ඒකේ ඒ තරම් choices තියෙනවානේ එන ගොඩක් බෙදනවානේ ඔව් මම කිරිබත් කෑල්ලක් කෑව සුපිරියට තිබ්බා ඒක ඔව් ගානට දින මයිල් එක සිග්නේචර් කිරිබත් මේ අපේ කාන්ජනා thank you for the follow up coconut water මේ coconut පොල් බින්දලා අපිට වතුරක් දෙනවා හරි හොඳ දකුණේ අවංක ෆ්‍රෙන්ඩ්ලි මිත්‍රශීලී හදවත් අපේ අත තියමු අපේ නිලන්ත මහත්තයා දාන මේ දාන එකට කට්ටිය ඔක්කොම අත දීප ලංකාවට දීපා මේ පොල් වතුර තියෙන්නේ කොහොමද ලස්සන දන්සලට මොනවද කියන්න තියෙන්නේ අද අපි කට්ටිය බලන් ඉන්නවා ගොඩක් අය අපේ පොසක් දන්සලේ වීඩියෝ එක පොඩ්ඩක් වයිරල් වගේ ගියත් එක්ක නේ මොනවද කියන්නේ තින් ජාත්‍යන්තර බලන් ඉන්න ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා ඉතාලි ශ්‍රී ලංකා ජර්මනි ඩෙන්මාර්ක් ලෝකෙ වටේම දැන් මේ වෙලාවේ සූදානම් කරගෙන යනවා. ඉතින් අද හවස 4 ඉඳලා පොසොන් පොයේ නිමිත්තෙන් පවත්වන දන්සල දෙනවා. ඉතින් ඒකට දැන් මේ වෙලාවේ අර පැත්තේ කට්ටිය උයනවා. ඔව්. ඉතින් වෙනදා වගේ දන්නවා දැන් වෙසක් පොයට අපි පින්කමක් කරා. ඔව්. ඉතින් ඒ වගේ මේ පාරත් ඉතින් කට්ටිය ඇවිල්ලා මෙතන උයලා කට්ටියට හවස 4 ඉඳලා අපි දන්සල ආරම්භ කරනවා. ඒ කියන්නේ මේ දවස් ටිකේම ටික රස්නේ තිබ්බා. නමුත් අද තමයි ඔන්න හොඳට කූල් වෙලා තියෙනවා. ඔව්.
මේ වීක් එකේම මේ අඩුම ටෙම්පරේචර් එක තියෙන්නේ අද. අපි වෙනදා වගේම ලෑස්ති කරනවා බත් වගේම පරිප්පු පොල් සම්බෝල ඔව් ඊට පස්සේ කරවල ලංකාවෙන් ගෙනල්ලා තියෙනවා. අපි සෝමනන්ද හමුදුරගේ කරවල එක අපි සුපුරුදු පරිදි සුපුරුදු පරිදි ඉතින් දැන් ලංකාවට නම් පොසොන් එකට අනිවාර්යෙන් අනුරාධපුරේ යනවානේ. ඔව් මෙහෙත් එහෙම තමයි ඉතින් දැන් ඉතින් දැන් අනුරාධපුරයක් හදලා තියෙන අපි අනුරාධපුරේ හදලා තියෙන ඉතින් අපි ලංකාවේ හිටිය නම් ඉතින් පොසොන් එකට අනුරාධපුරේ මිහින්තලේ තමයි ඉතින් කරකෙන්නේ නේ. ඔව් හා ගණ්ඩාරගොල්ල කර පොඩක් හැන්දේ උපරිම වැරද එදලා නෑ ඇස් එක ඒක විදිහට ගන්න බෑ. එහෙනම් කොහොමද ගන්න ඒක ඒව උපරිම වෙර දාලා ගන්න බෑ. ඒක ගන්න ක්‍රමයක් ගන්න බෑ ක්‍රමයට ගන්න බෑ. wow one තාම සද්ද nice තුනයි ගහන්නේ nice නමුත් කට්ටිය කියන highlight කරලා රස්නේ නෑ කියලා ඔව් ඔව් ඔව්. අද ඉතින් බොහොම හරි මේකට සෙම්ටි තියලා තියෙන මොකටද මේ පැත්තේ තමයි අපි මේ බෝධිය රෝපණය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට. ඒකින්ද තමයි මේ කාලේ සම්පූර්ණ ඒකට අරලා තියෙන බෝධියයි ඊට පස්සේ භාවනා කරන්න අවශ්‍ය කරන තව පොඩි ස්ටේජ් එකක් වගේ ඕපන්. පන්සල ඉතින් තාම අපි ඇත්තටම මේ ගස් හිටවලා මේක මේ පටන් ගන්නවා විතරයි තාම. අපිට ගොඩක් තියෙනවා. ඔයා දක්කන්නේ නේ. ඉතින් මෙතන මොනවා කාන්තාර නේකනේ. වයින් තියෙන වීඩියෝ ඔක්කොම ඔව් ඉතින් ඒකින්ද මේ ගස් හිටුවේ එකයි. ඉතින් කාලේ දැන් ඇත්තටම ලක්ෂයකට වඩා අපි ගස් හිටවල තියෙන ගස් 500ක් විතර තියෙනවා. ඔව් චර ගස් තියෙනවා නේ ඔව් ගස් 500කට වඩා තියෙනවා මං හිතන්නේ. ඔව් ඉතින් හැම එකම අතින් හිටවලා වතුර දාලා අනේ වැඩි එපා විනාඩි දෙකක් මේකනේ කියන්නේ ඔව්. ඒ තරම් වටිනවා මේක ඔව් මේක ඇත්තටම ඉතින් මේ අපි වියට්නාමෙන් කියලා හදවලා ගත්තේ මේ පිළිමේ කිරි කරුණ නේ කිරිගරුන්ට. ඉතින් මේ එහෙ ඉන්න දක්ෂ කලාකරුවෙක්. වරකම් කරා කරා බලාගෙන ඒ තරම් ලස්සනයි ඔව් දක්ෂ කලාකරුවෙක්. ඉතින් එයා ඇත්තටම මාස 3-4ක්ම පිළිමේ වෙනුවෙන්ම කැප වෙලා ඔව් ඒ කියන්නේ ඒකම ඔළුවට අර මගෙන් පින්තූර ඉල්ලගෙන ඒක පොඩ්ඩක් ඔළුවට හරියටම අරගෙන තමයි මේ වැඩ කරන්න පටන් ගත්තේ. ඔව් 3-4 පාරක්ම මූණ වෙනස් කරනවා ආපහු අරන් යනවා ව්‍යවස් එකකින් එහෙම කරලා කොහොම හරි ඔරිජිනල් අයිඩි එක කොහෙන්ද ආවේ පින්තූරයක් මට හම්බුණා ඔන්ලයින් ඔන්ලයින්. ඔව් ඒක සෑහෙන කල් තියාගෙන හිටියම. ඒක මාර ලස්සනයි ආ ඔව්. ඒ පේස් එක සුපර් ඉතින් ඊට පස්සේ තමයි මේ ඒක ගත්තේ. දැන් අර පැත්තේ දැන් කට්ටිය උයනවා. අප කිචනේ පොඩක් යමුනේ වෙනදා වගේ ඔව් වෙනදා වගේ. සුපුරුදු පරිදි ඔව්. මේ පොල් අතර තියෙන්නේ මේකේ පොල් අතර පොල් බිඳලා අපි සම්බලලා පොල් අතර ඔක්කොම මොනවා කට්ටිය බෙදාගෙන මේකත් තවත් යාගේ අරුම පුදුම පිළිමයක් ආ මේ කණේරු ගහක් නේද ඔව්. වව් කවුද අන්දාපුරේ නම් කතා කරලා විතරයි ගමේ ගහක් මේක ඔව්. මේ කණේරු ගහක් මේක අන්දාපුරේ කට්ටිය වෙන්නේ යාළුවෙක් ඉන්නවා සුන්දර යාළුවෙක් ලස්සන. මේක ඉතින් හැම වෙලේම මල් පිපෙනවා. උපන් පිරිසිදු දන් සිතුවිල්ලෙන් ඇක්ටන් විහාර බිමේ පින්කෙත අස්වත්තමින් චෙතවන දන් සැලසාල්තක කලස මොන කියලා බහන වැඩ නේද නමදිමි බැතියෙන් පින්වර සිත් ඇත්තන්
හාමුදුරුවෝ මොකද්ද පොසොන් පණිවිඩ ජනතාවට දෙන්න තියෙන? ජේතවනේ ඇක්ටන් පන්සලේ ඉඳලාද? අපි කාටත් තෙරුවන් සරණින් ආශිර්වාද කරනවා. අදිස්ත්‍ය වෙලා. පොසොන් පොය කියලා කියන්නේ ඉතාම වැදගත් පොයක්නේ. මොකද ලංකාවට බුදුදහම ගමනුනේ පොසොන් පොය දවසක. ඉතින් ඒකින්ද ඒ ලංකාවට බුදුදහම පැමිණීම කියන එක සුවිශේෂී කාරණයක්. මොකද ඉන්දියාවෙත් අද බුදුදහම නෑනේ අපි හිතන තරම් විශාල මට්ටමේ. ලංකාවට බුදුදහම පැමිණීමත් ඒ ව්‍යාප්තියෙන් පස්සේ ලංකාව තුළ තමයි ඒ කියන්නේ බුදුදහම සුරක්ෂිත වුණේ ධර්මයේ. මේක ඇත්තටම ලෝකෙටම වෙච්ච විශාල සේවයක් අද වෙනකොට. ලෝකයේ අනිත් රටවල් බුදුදහම අද වෙනකොට ඩෙවලොප් කරන්න උත්සාහ කරත් ඒ ලංකාවෙන් ලබා දුන්න ආරම්භය ඒ වගේම ලංකාවට තියෙන ගෞරවය ලෝකෙ පුරා ඉතා විශාලයි. ඔව්. ඉතින් හුඟක් වෙලාවට ඔය ලංකාවේ ඉන්න අය ඕක එච්චර තේරුම් ගන්නේ නැහැ. හරි. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන් අද වගේ දවසක ඒ ගැන කල්පනා කළා. දැන් අපි බලන්න ලංකාවේ ඉඳලා දැන් ලෝකේ යහ කෙරවල මේ ඇමරිකාව තියෙන්නේ. ඔව්. අපි ඇමරිකාවේ දැන් මේ ආගමික වැඩ මේවා ඔක්කොම කරගෙන යන්නේ වෙන කිසිම හයියක් හින්දා නෙවෙයි. මේ බුදුදහම තුළ තිබෙන ඒ කියන්නේ සත්‍ය ස්වභාවය ඒ කියන්නේ ලෝකේ මිනිස්සු බුදුදහමට තිබෙන නැඹුරුව හින්දා. ඔව්. එහෙම නැතුව අපේ වෙන මේ හැකියාවක් හින්දා නෙවෙයිනේ. නැත්තම් මෙයාගේ ගමක මේ වගේ සිටි එකක ටෙම්පල් එකක් කරගෙන කිසියක් දාන්න දෙන්නේ නැහැ. කරන්න බෑ. ඔව්. ඉතින් ඒකින්ද මේ බුදුදහම තුළ තියෙන වටිනාකම හින්දා තමයි අපිටත් මෙහෙම ඒ කියන්නේ මේ වගේ වැඩ කරන්න පුළුවන්. ඉතින් අපි එක පැත්තකින් අපි අපේ මේ සම්බුද්ධ ශාසනය මෙතෙක් කාලයක් ලංකාවේ දැන් අවුරුදු 2000කට විතර වෙන්නේ ඉඳලා ඒ පවත්වාගෙන ආපු මෙතෙක් කාලයක් ඒ අඛණ්ඩව පවත්වාගෙන ආපු ධර්මයේ එහෙම ලේසි දෙයක් නෙවෙයි. ඒකට උඹක් අය කැප කරලා තියෙනවා. ඔව්. ඉතින් ඒකින්ද අපි මේ හැම දිනාට පුණ්‍යානුමෝදනා කරන ගමන් අපේ යුතුයකම තමයි අපේ ජීවිත කාලයේදී අපිට පුළුවන් මට්ටමින් ඒ ධර්මයේ හොයන කෙනෙක්ට ලබා දෙන්න අවස්ථාව සලසන එක. ඉතින් ඒකින්ද ඉතින් ඇත්තටම අපි මේ වගේ වැඩ කරන්නේ ඒකින්ද තමයි. ඉතින් මොකද හුඟක් අය අද වෙනදට වඩා ලෝකේ ඉන්න ධර්මයේ හොයන. ඒ අයට විශේෂයෙන් ඇමරිකාවේ නේ. ඇමරිකාවේ. ඉතින් ඒ නිසා ඒ අයට එක පැත්තකින් මේක උදව්වක් වෙනවා. ඉතින් අපි කාගෙනුත් ඉල්ලා සිටින්න Tamanට පුළුවන් මට්ටමින් මේ ධර්මයේ සම්බන්ධයෙන් තියෙන අවබෝධය දියුණු කරගන්න ගමන් අපි කල්පනා කරන්න ඒකේ වටිනාකම තේරුම් අරගෙන ඒක ෆලෝ කරේ නැතත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක විවේචනය කරා ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් තව කෙනෙක්ට ඒ කියන්නේ Taman ඒක දැන් අද හුඟක් අය ඉන්නවනේ ආගමක් ගැන එතර තැකීමක් නැති අවශ්‍යතාවයක් නැහැ කියලා හිතන. හරි. ඊට පස්සේ බුදුදහම දැඩි ලෙස විවේචනය කරන පිරිසකුත් ඉන්නවා. ඔව්. හරි. දැන් සමහර අය කියනවා ත්‍රිපිටකේ නැහැ කියනවා. ත්‍රිපිටකේ නැහැ කියනවා. බුද් කියනවා නිර්වාණය කියලා එකක් නැහැ කියනවා. ඔව්. හරිද? ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ පොලිටිකල් ගේමක් කියනවා. ඔව් එහෙම කියනවා. ඉතින් ඒකින්ද අපි කියන්නේ ඔබේ මතය එසේ වුණාට අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. පාගන්න එපා. නමුත් තව කෙනෙක්ට මේ ධර්මයට එන්න තියෙන මාර්ගය වහන්න වැඩ කරන්න බෑ. ඒක අපරාධයක් වෙනවා. ඒ නිසා අපි කියන්නේ ඕන කෙනෙක්ට මේ ධර්මයට එන්න අවස්ථාව තියලා තමන්ගේ මතයක් ඉතින් තියෙනවා නම් ඉතින් ඒක තමන්ගේ මතේනේ. අනිවාර්යයෙන්. ඒක ලෝකෙට කියන්න අවශ්‍ය නැහැ. තමන්ගේ පුද්ගලික මතයක් ලෝකෙට කියන්න අවශ්‍ය නැහැ නේ. අපි දැන් මෙච්චර මේ ධර්මය ගැන කතා කරනවා. අපි කිසි වෙලාවක අපේ පුද්ගලික මතයක් අපි කියන්නේ නැහැ. අපි කියන්නේ ධර්මයේ තියෙන කාරණේ. හරි. ඒ නිසා අපි කාටත් කියන්නේ මේ අද වගේ පොසොප්පෝයේ දවසක තේරුම් ගන්න කල්පනා කරන්න. අපි අද ලෝකේ රටක් විදියට අපට මේ විදියට ඉන්න පුළුවන් විශේෂයෙන් ලංකාවේ තියෙන එකම වටිනාම ලෝකෙට දෙන්න පුළුවන් හොඳම සම්පත තමයි ධර්මය. ඔව්. ඒ නිසා අද වගේ දවසක ඒ ගැන හිතලා අනාගතේට ඒක හොයන කෙනෙක්ට ඒ සඳහා ඒ ධර්ම මාර්ගයට එන්න පුළුවන් පසුබිමක් හදලා දෙන්න. හරි හරි බුස්සන්නයි. හොඳයි. අපි නාමයමු. ඔව් විශ්සන්න. California Panduya Medin Sisil Sulenge